හරිතින් අද මගේ COC මාස්ටර් කියන රෙස්ටොරන්ට් එකට. ඉතින් ඇත්තම කිව්වොත් මේ අපි පොඩි කාලේම COC අපි ගහපු කට්ටිය. ඉස්සර නම් ඉතින් COC එකේ ලෝගෝ එකම තමයි තිබ්බේ. දැන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා මේ අපි බලමු ඉතින් ඒකේ කෑම මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. ඉතින් මම ගෙනාවා බිරියානියක්, ඒ වගේම චිකන් කොත්තු එකක් ගෙනාවා. ඒ වගේම ඉතින් චිකන් රයිස් එකකුත් ගෙනාවා. ඉතින් වාසනාවට මේ රුපියල් 500ක් තමයි එකක් වෙන්නේ. ඒතකොට මේ තුනටම මට ගියා රුපියල් 1500යි. ඒතකොට එකක් වෙන්නේ රුපියල් 500යි. රුපියල් 500කට මේ වගේ මේ සාමාන්‍යයෙන් එක කෑමයක් ගන්න පුළුවන් කියන්නේ මේ වගේ කාලෙක ඇත්තටම වටනවා. බලමු ඉතින් මේ කොහොමද තත්ත්වය කියලා. මේ අපි මේක අන්පැක් කරන්න කලින් පොඩ්ඩක් පෝෂන් එක චෙක් කරලා බලමු. මුලින්ම බලමු චිකන් කොත්තු එක. චිකන් කොත්තු එක ග්‍රෑම් 696ක්. ඒකට ඉතින් බිරියානි එකේ ග්‍රෑම් 716 තියෙනවා. ඒ වගේම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ ග්‍රෑම් 730ක් තියෙනවා. ඉතින් ඔක්කොම ඉතින් 700 ගණන් වලින් දෙන්නේ මේක රුපියල් 500ක් වුණාට මේ ග්‍රෑම් 700 ගණන් තියෙන. ඇත්තටම මේ ගෙවන ගණන්ට පාඩු නෑ කියලා කියන්න පුළුවන් බය නැතුව මේ මොකද මේකේ පෝෂන් එක නම් ඇත්තටම හොඳයි. බලමු ඉතින් පෝෂන් එක වගේම ඉතින් මේ කෑම එක රසද කියලා. අර ඉතින් බිරියානි ලුක් එකම තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ බිරියානි එකකට ඒගොල්ලෝ චිලි පේස්ට් දීලා තියෙනවා. ඒ වගේම මේ වගේ චිකන් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ જાතියේ බිත්තරයක් තියෙනවා. මේක මේ තම්බල බෙදලා තියෙන්නේ. රයිස් එක නම් තියෙන්නේ සම්බ වලින්. මේ හැබැයි පොඩ්ඩක් මේක නම් කහපාට ලුක් එකක් තියෙනවා. මේ කහ දාලාත් දන්නේ නැහැ. චිකන් බිරියානි එක මට තේරිච්ච එක ඒක නිකන් හාල් එක පොඩ්ඩක් ෆ්‍රෙෂ් මදි වගේ ලයින් එක මට තේරුණා. ඒ වගේ මේක අර පොඩි ෆ්ලේවර් ගතියක් අඩුයි. ෆ්ලේවර් ගතිය ලොකුට නැහැ. මම මගේ ටෙස්ට් එක රේට් කරොත් මේකට මම ලකුණු 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. දැන් බලමු කොත්තු එක මොන වගේද තියෙන්නේ කියලා. කොත්තුවෙත් ඇත්තම කිව්වොත් මේක නිකන් මේ පොඩි වගේ සාමාන්‍යයෙන් සාමාන්‍ය කොත්තු වලට ටිකක් පොඩි වගේ. හැබැයි මේකේ කැරට් ලීව්ස් වගේ දේවල් හොඳට ඇඩ් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒ වගේම ඉතින් චිකන් එක හොඳට පේන්න තියෙනවා මේකේ. ළඟට ඇවිල්ලා බැලුවොත් පේනවා ඇති. ඊට අමතරව මේගොල්ලෝ ග්‍රේවි දුන්නා අපිට. අද පොඩ්ඩක් මේකේ ටේස්ට් කරලා බලමු මොන වගේ රසක් දෙන්නේ කියලා. චිකන් කොත්තු වල දෙනවා මම 10න් 7.5 වගේ. අද මේවා තමයි ෆ්‍රයිඩ් රයිස් එක නම් තියෙන්නේ. ඒත් ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙනවා චිලි පේස්ට් තියෙනවා කෙරෝලෙන්. ඒ වගේම ෆ්‍රයි කරපු මෂ්රූම් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ යූස් කරලා තියෙන මේ හාල් එක මම හිතන්නේ බාස්මති හාල් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ චිකන් ඇඩ් කරලා තියෙන හොඳට රයිස් එකට. මම මේ ෆ්‍රයිඩ් රයිස් එක ලකුණු දෙනවා 10න් 8.5 වගේ. මොකද අනිත් දෙකට වඩා මට ඒක පොඩ්ඩක් ඇල්ලුවා. මොකද ඒගොල්ලන්ගේ මේ රයිස් එකේ තියෙන ටේස්ට් එක හොඳටම තියෙනවා. ඉතින් මගේ ඉතින් අද ෆේවරිට් වෙන්නේ ඉතින් චිකන් ෆ්‍රයිඩ් රයිස්.